ෆ්‍රී දෙන AI ඉමේජ් ජෙනරේටස් එකින් එකට කම්පයා කරලා කෝකද හොඳම එක කියලා බලන්න කැමතිද? එහෙනම් අපි යම් වීඩියෝ එකට. ආයුබෝවන්, සුබ දවසක්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ෆ්‍රී දෙන AI ඉමේජ් ජෙනරේටර්ස් වලින් කෝකද හොඳම එක, කෝකද සුපිරිම එක කියලා බලන්න. හරි, එහෙනම් අපි බලමු මොනවද මේ ෆ්‍රී දෙන AI ඉමේජ් ජෙනරේටර්ස් කියලා. මම මේවා ගැන එකින් එකට මගේ YouTube channel එකේ වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා ඒ ඔක්කොම බලන්න පුළුවන්. හරි, මුලින්ම මම කියන්න මොනවද අපි අද කම්පෙයාර් කරන්න යන ඉමේජ් ජෙනරේටර්ස් කියලා. පළවෙනි එක AI is, Pixnova, Raphael, Google Image FX, Defocus, Perchance AI, Piclumen AI. මෙන්න මේ ඉමේජ් ජෙනරේටර්ස් සෙට් එක තමයි අද අපි කතා කරන්න යන්නේ. හොඳයි, මම තව දෙයක් කියන්නම්. AI is කියන එක මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ගේන දවස් වෙනකොට ෆ්‍රී තිබ්බ AI ඉමේජ් ජෙනරේටර් එකක්. හැබැයි මේ වෙනකොට ඒකේ paid plan එකකුත් ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. ඒ නිසා මට ඒක totally free කියන ගණයට දාන්න බෑ. හැබැයි මම ඒක අද අපේ වීඩියෝ එකේ කම්පැරිසන් එකට ගන්නවා. හරි, ඔක්කොටම කලින් අපි හදාගමු හොඳ ප්‍රොම්ප්ට් එකක්, හොඳ ස්ට්‍රෝං ප්‍රොම්ප්ට් එකක් හදාගමු. අපි මේ AI image generators වලට දාන්න හොඳ ස්ට්‍රෝං එකක් හදාගත්තාම අපිට හොඳ quality output එකක් ගන්න පුළුවන්. හරි, මේක තමයි අද අපේ ප්‍රොම්ප්ට් එක වෙන්නේ. මම මේ ප්‍රොම්ප්ට් එක copy කරගන්නවා. හරි, එහෙනම් බලමු අද අපේ පළවෙනි image generator එකට ගිහිල්ලා කොහොමද මේකෙන් දෙන ෆොටෝ එක කියලා. හරි, අපි යනවා AI is කියන image generator එකට. අපි මේක අපේ ප්‍රොම්ප්ට් එක paste කරමු. හරි, බලමු අපේ image එක කොහොම වෙයිද කියලා. හරි, මෙන්න මේ වගේ image එකක් තමයි අපිට ආවේ. අපි බලමු ඊළඟට Piclumen එකේ කොහොම output එකක් අපිට හම්බ වෙයිද කියලා. මම මෙන්න මේ විදිහට අපේ prompt එක paste කරගන්නවා. හරි, මේක තමයි අපිට Piclumen එකෙන් දුන්නේ. හරි, දැන් අපි බලමු Perchance එකෙන් කොහොමද අපේ image එක generate කරලා දෙන්නේ කියලා. මම මෙන්න මේ විදිහට paste කරගන්නවා අපේ prompt එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මතක තියාගන්න, මෙතන painted anim කියලා තිබ්බොත් මේක cinematic කියන එකට මාරු කරගන්න. ඒකල අපි දෙමු generate. Perchance එකෙන් අපිට මෙන්න මේ විදිහට image ටිකක් generate කරලා දුන්නා. අපි දැන් බලමු කොහොමද defocus එකේ අපේ image වල quality එක පෙන්වන්නේ කියලා. මම මෙන්න මේ විදිහට අපේ prompt එක paste කරගන්නවා. මම මෙතන performance එක quality කියන එකට දෙනවා tick එක. මෙතන preset එක realistic කියන එක දෙනවා. හරි, දැන් අපි යන්නේ අපේ image එක generate කරගන්න. අපි මෙතන image number එක 3ක් විදිහට දෙමු. අපි images 3ක් අපි generate කරගමු. මේක image generate වෙන පොඩි වෙලාවක් යනවා. ඒ නිසා අපි Google Image FX එකට ගිහිල්ලා බලමු. හරි, මම මෙතනත් paste කරගන්නවා අපේ prompt එක. ඒකල්ලා අපි දෙමු create. Google එකෙන් දුන්න සුපිරි image set එකක්. අපි එහෙනම් බලමු Raphael AI එක කොහොමද අපිට Raphael AI එක images generate කරලා දෙන්නේ කියලා. අපේ images මේ වෙනකොට generate වෙමින් පවතිනවා. අපි බලමු කොහොම images set එකක් අපිට දෙයිද කියලා. ඒ අතරේ මම බලනවා Raphael AI එකෙත් අපි images එකක් generate කරලා තියෙනවා, image එකක්. හරි, අපි යන් AI body generate එකට. මේක මම අපේ prompt එක paste කරගන්නවා. මම character style එක realistic එකක් දීලා generate කරනවා.
හරි රෆායල් AI එක අපිට ඉමේජ් සෙට් එකම ජෙනරේට් කරලා දීලා තියෙනවා. හරි මේ තියෙන අපිට Pixnova AI එකෙන් ජෙනරේට් කරලා දීපු ඉමේජ් එක. හරි එහෙනම් අපි පටන් ගමු අපේ AI images comparison එක. හරි දැන් මේ තියෙන්නේ අපිට AI is එකෙන් දීපු images ටික. මට මේක රියලිස්ටික් ගතිය ටිකක් අඩුයි. මේක කාටුන් ගතිය මට පේනවා. හැබැයි images දෙක අවුලක් නැහැ. අපි බලමු Pixlumen එකේ දීපු image එක කොහොමද කියලා. Pixlumen එකේ AI එකේ රියලිස්ටික් ගතිය අඩුයි. හැබැයි ප්‍රශ්නයක් නැහැ. ලස්සන ඉමේජ් එකක් දීලා තියෙනවා. හැබැයි රියලිස්ටික් ගතිය අඩුයි. ඊට පස්සේ අපි යමු perchance AI එකට. perchance AI එකේ මට පළවෙනි ඉමේජ් එක ටිකක් හිතට ඇල්ලුවා. මේක ඇත්තටම ලස්සනයි. හැබැයි රියලිස්ටික් ගතිය ටිකක් අඩුයි. අනිත් ඒවාට සාපේක්ෂව හොඳ මට්ටමක තියෙනවා. හැබැයි ටිකක් අඩුයි. අපි ඊළඟට බලමු ඩීෆෝකස් එක කොහොමද දුන්නේ කියලා. වව් ඩීෆෝකස් එක දීපු ඉමේජස් වල ඇත්තටම රියලිස්ටික් ගතිය තියෙනවා. අනිත් ඒවාට සාපේක්ෂව සුපිරිම රියලිස්ටික් ගතියක් තියෙනවා. අපි ඒත් එක්කම බලමු Google Image FX එක. නියමයි සුපිරි. මේක හැබැයි අනිත් ඒවාට සාපේක්ෂව ඉමේජ් එකේ ක්වොලිටි ගතිය වැඩි. හැබැයි රියලිස්ටික් ගතිය අඩුයි. ඉමේජස් වල ඩීටේල් ගතිය වැඩි. ඩීටේල් ගතිය තියෙන හොඳට. ඒ කියන්නේ ඩීටේල් හොඳට පේනවා. හැබැයි රියලිස්ටික් ගතිය ටිකක් මට මේකේ මදි. ඒ කියන්නේ මට මේකේ AI ගතියක් පේනවා. AI වලින් හදපු මම දන්න විදිහක් දන්නේ නැහැ. හැබැයි මට මේක AI ගතිය පේනවා. අපිට පස්සේ රෆායල් එක පැත්තට ගියොත් රෆායල් එක ඇත්තටම මට සතුටු වෙන්න පුළුවන් ඉමේජස් ටිකක් නෙවෙයි තියෙන්නේ. හැබැයි ලස්සනයි. නමුත් මම අර ක්වොලිටි අවුට්පුට් ටිකක් නෙවෙයි. ඊට පස්සේ අපි ගියපුවම Pixnova AI එකේ AI body generator එකේ මේකත් එච්චර සතුටුදායක අවුට්පුට් එකක් නෙවෙයි. හරි අපි බලමු මෙතනින් කොහොමද අපේ AI වල පිළිවෙල කොහොමද එන්නේ කියලා. මම ඇත්තටම මෙතන තියෙන AI සෙට් එකකින් පළවෙනි තැන දෙනවා ඩීෆෝකස් එකට. ඩීෆෝකස් එකේ ඇත්තටම සුපිරිම ඉමේජස් ටිකක් තිබ්බා. ඒ කියන්නේ මට මේවා සෑහෙන හිතට වැදුනා. ඊට පස්සේ Google Image FX එක. අපි මේකට දෙනවා දෙවැනි තැන. තුන්වෙනියට මට perchance එකේ දීපු ඉමේජස් ටික ක්වොලිටි කියලා හිතෙනවා. හතරවෙනියට වගේ අපිට AI ease එක පාවිච්චි කරන්න පුළුවන්. පස්වෙනි තැන දෙන්න පුළුවන් Pixlumen එකට. රෆායල් එක 6 වෙනි තැන. Pixnova එක 7 වෙනි තැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ image generators comparison එක ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ඔක්කොම try කරලා බලන්න. මේ ඔක්කොම free දෙන ඒවා. සමහර විට දැන් AI is කියන එක නම් free දෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක මම ඉස්සර වීඩියෝ එක කරනකොට free දුන්නා. නමුත් දැන් නැහැ. ඉතින් අනිත් ඒවා ටික ඔයාට පාවිච්චි කරන්න පුළුවන් free. ඒ වගේම හොඳ image generators. මේ ඩීෆෝකස් කියන එක පාවිච්චි කරන්න පොඩ්ඩක් වෙනම විදිහක් තියෙනවා. අනිත් ඒවාට සාපේක්ෂව ඔයාට ඒක බලා ගන්න පුළුවන්. මගේ ඩීෆෝකස් සම්බන්ධව මම වීඩියෝ එකක් දාලා තියෙනවා. හරි එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ගන්න ඇති, දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් තවත් දවසක අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. සුබ දවසක්.